දවසකින් තමයි vlog එකක් කරන්න යන්න පුළුවන් වෙන්නේ. අද අපි දෙන චුටි ගමනක් යනවා. යන ගමන් කියන්නම් කොහෙද යන්නේ කියලා බලන්න ඉස්සරහට. මේ වෙලාව නම් උදේ 6යි කාලට විතර ඇති. ඉතින් අපි දෙන්න උදේ පාන්දර යන්න තමයි පිටත් උනේ. ඒ යන අතරතුරේ අපි දැක්ක සිරිපාතේ පේනවා. ඊට පස්සේ ඉතින් පුංචි වීඩියෝ කොටසක් ගත්තා. ඔයාලට පේනවද දන්නේ අර ඈතින් පේන්නේ සිරිපාතේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න බස් එකට ගියා. ඔයාලට කිව්වේ නෑනේ අපි කොහෙද යන්නේ කියලා. අපි මේ යන්නේ නුවර. අපි ඉතින් මෙයාලගේ පුංචිලක් ගෙදර තමයි යන්න ප්ලෑන් කරන් හිටියේ. ඒ යන අතරතුරේ ඉතින් පොඩ්ඩක් නුවර එහෙම ඇවිදලා ඊට පස්සේ තමයි ඉතින් අපි පුංචිලක් ගෙදර ගියේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න නුවරින් බැහැලා කන්න තැනක් හොයාගෙන යන්න තමයි හැදුවේ. මං ඉතින් යාවේ වීඩියෝ එකට බලෙන් හසු කරගත්ත මොහොතක්. ඇත්තටම එදා තමයි මම පළවෙනි වතාවට මෙතනට ගියේ. කොච්චර නුවර ගිහිල්ලා තිබුණත් මම මෙතනට ගිහිල්ලා තිබ්බේ නෑ. ඉතින් නුවර ඉන්න අයයි නුවර යන අයයි නම් මෙතනට ඕනි තරම් ගිහිල්ලා ඇති. මම වගේ ඉතින් මෙතන දැකලා නැති අය සමහර අය ඇතිනේ. එයාලට බලන්න තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක දැම්මේ. ඔන්න ඉතින් අපි දෙන්නත් ගියා සහස්සුවේනේ අච්චාරු කන්න. එදා ඉතින් නිවාඩු දවසක් නිසා සෙනග ටිකක් හිටියා. ඒ වුණාට ඉතින් මම වැඩේ අතෑරියේ නෑ. මාත් ඉතින් පොර කාලා රිංගල ගිහිල්ලා කොහොම හරි මං ආස අච්චාරු ටික අරන් ආවා. ඔන්න ඉතින් බලන්නකෝ මං අච්චාරු අරන් එන විදිහ පොර කාලා. මම මෙතන වොයිස් කරන්න නම් හේතුව බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබ්බ මියුසික් එකට කොපිරයිට් වදී කියලා. ඒකයි මම මෙතන වොයිස් එකක් දැම්මේ.
කොහෙද අපි යන්නේ? නුවර නෙවෙයි. අපි දැන් ආයි කොහෙටද යන්නේ? පාවෑවර. එයාට මගේ වීඩියෝ එකක් ගන්න කිව්වම බලන්නකෝ ඔයාලම. එයා මට කියන දේ. ඔය ඉස්සරහින් යන්නේ මෝඩි බිනාලි. මෝඩි බිනාලි කියන්නේ පොඩ්ඩක් තරම්. කිමු කොට බීමල. ඊළඟට KCC ගිහිල්ලා මට ඉතින් පුංචි ලැජ්ජ වෙන වැඩක් වුණා. මම මේ පඩිපෙළේ කොච්චර කලින් ගිහිල්ලා තිබුණා ටිකක් බයයි ටිකක් නෙමේ. හොඳටම බයයි. ඉතින් මම මේ පඩිපෙළේ අඩිය තියන්න. මට ඇත්තටම අඩිය තියාගන්න හරි අමාරුයි. මං එතන අඩියුස සෙරප්පු දෙකක් තමයි දාගෙන ගියේ. කොහොම හරි අඩිය පිටිපස්සට වෙලා මම වැටෙන්න ගියා. එයා හිටියේ නැත්තම් අනිවාර්යෙන් මම වැටිලා. එයා කිව්වා ආයෙනම් ওই සෙරප්පු දෙක දාගෙන එන්නත් එපා කියලා එයත් එක්ක. කොහොම හරි ඉතින් මම ලැජ්ජාව ඉවසා දරාගෙන එතනින් ගියා. අනේ ළමයි මේ ෂොප් එකේ ඇත්තටම කියුට් බඩු ගොඩක් තිබුණා. ගෑනු ළමයි ආසයිනේ මේ වගේ චූටි කියුට් බඩු වලට. ඉතින් ගෑනු ළමයෙක්ට ප්‍රසන්ට් එකක් දෙන්න හැමනම් ඇත්තටම ලස්සන කියුට් බඩු ගොඩක් තියෙනවා මේ ෂොප් එකේ. මේ ඉටිපන්දන් නම් මාරම සුවඳයි. ඇත්තටම හොඳ සුවඳක් තිබුණා මේ ඉටිපන්දන් වල. ඉතින් මේක යන්නේ මෙයා බයයි. බයනේ. මම නම් දන්නේ නැහැ. ඊයර ගේම් එකට යන්නේ. රින් කතන. යන්න කියන්න හදන්නේ. මොනවා වීද දන්නේ මම හිතගෙන ඉන්නත් නැහැ. මට බය හිතෙනවා. මට බය හිතෙනවා. රියැක්ට් කරනවා. මේක ගියා ළමයි මට නම් කරකින් හැදුනා. ඔයාට අතද? අතද. මට නම් යන්න බැරි වුණා. මම ඒක අවසන්ට ගලව ගත්තා. මට මේ කරකින් හැදුනා. ඔය ඉතින් ඉන්නේ අපි දෙන්න.
ඔයා මෙතනින් අත වෙනින් නේද? ඔයා දන්නේ නැහැ. ඔයා ආසයිද බැට්මෑන්ටයි ජොකර්ට? මම යාට ආස නැද්ද? මේ මන් දන්නේ අයන් මෑන්වයි ස්පයිඩර් මෑන්වයි විතරයි. අයව මන් දන්නවා. Video kan, bukan visual. එහෙම එකක් නෑ. අයිස්ක්‍රීම් එකක්. මේ ඉතින් ඊට පස්සේ පික්නික් එකක් දැම්මම යාළුවගේ පුංචිලා ගෙදර යන්න. ඉතින් පොඩක් අයිස්ක්‍රීම් එකක් කකා අපිට බල බල හිටියා. මේ ඉතින් පුංචිලයක් ගෙදර. ඊට පස්සේ ඉතින් අපි දවල්ට එහෙම කාලා එන්න තමයි ලෑස්ති වුණේ. මෙතනින් එහාට මට ලොකු වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද අපි එනකොට හොඳටම වැස්සා. ඊට පස්සේ භාගයක් දුර මෙයාලගේ බාප්පා ගෙනල්ලා දැම්මා. එතනින් එහාට අපි පික්නික් එකක ඇවිල්ලා බස් එකට නැග්ගා. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු ඉස්සරහට. Thank you for watching.